සති දෙකකට පස්සේ සඳසිගේ අතේ මැහුම් පාරවල් ටික සනීප වෙලා ඇය නැවතත් ගාමන්ට් එකට ආවා. අතේ තුවාලේ සනීප වුණත් සඳසිගේ හිතේ තිබුණේ රදීෂ් ගැන ලොකු කුතුහලයක්. එදා හොස්පිටල් එකේදී එයාගේ ඇසට තිබුණේ පසුතැවීම, පරිස්සමින් බෝඩිමට ඇරඩොප්පු විදිහ සඳසිට එක පාරටම අමතක කරන්න පුළුවන් වුණේ නැහැ. සඳසි ලයින් එකට ඇවිත් වෙනදා වගේම තමන්ගේ වැඩේට ලෑස්ති වෙනකොටම මුළු ගාමන්ට් එකම එක පාරටම නිහඬ වුණා. හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුණේ ලයින් එක පැත්තට වේගයෙන් ඇවිදගෙන එන රදීෂ් දෙසට. වෙනදාටත් වඩා කඩවසම්. ඒ වගේම දැඩි පෞරුෂයකින් යුත් රදීෂ් කෙලින්ම ආවේ සඳසි ළඟට. වටපිට හිටපු කෙල්ලෝ හැමෝම හොල්මන් වෙලා වගේ මේ සිද්ධිය දිහා බලාගෙන හිටියා. රදීෂ් වටපිට සිටි පිරිස දෙස තියුණු දොල්මක් හෙළලා තමන්ගේ ගැඹුරු හඩ අවදි කළා. අද ඉඳන් මේ ලයින් එකේ සුපර්වයිසර් විදියට වැඩ කරන්නේ සඳසි. රදීෂ්ගේ ඒක වචනයෙන් මුළු ගාමන්ට් එකම ගල් වුණා. මහන මැෂින් වල සද්දය පවා එක පාටම නැවතුණා වගේ දැනුණා. අවුරුදු ගණන් කට්ට කාපු ජ්‍යෙෂ්ඨ සේවිකාවන්ගේ මුහුණවල ඊර්ෂ්‍යාව සහ කෝපය ඇඳෙද්දී කවීෂා පවා ඇස් ලොකු කරන් සඳසි දිහා බැලුවේ අදහ ගන්න බැරුව. සඳසිට හිතුනේ තමන්ව එක පාරටම ලොකු ගිනි ජාලාවකට තල්ලු වුණා කියලා. සඳසි මගේ කැබින් එකට එන්න. තවත් කිසිවක් නොකියූ රදීෂ් ආපහු හැරී තමන්ගේ ඔෆිස් කාමරය දෙසට ඇවිදගෙන ගියා. සඳසි බයෙන් සහ ගැහෙමින් රදීෂ්ගේ පස්සෙන් ගියේ. මුළු ගාමන්ට් එකේම තියුණු බැල්මවල් තමන්ගේ පිටිපස්සෙන් වදින බව දැනෙද්දී. රදීෂ්ගේ වීදුරු කැබින් එක ඇතුළට ගිය සඳසි දොර ළඟම නතර වුණා. රදීෂ් තමන්ගේ පුටුවේ වාඩි වී සඳසි දෙස බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ වෙනදා තද බල බව නොවේ. මියම් කිසි විශ්වාසයක්. වාඩි වෙන්න සඳසි. නෑ සර් මට හිටගෙන ඉන්න පුළුවන්. සඳසි හෙමින් කිව්වා. මං කිව්වේ වාඩි වෙන්න. රදීෂ්ගේ හඬේ තරමක අනකිරීමක් තිබුණා. සඳසි බයෙන් පුටුවෙන් වාඩි වුණා. සර් මට මේ තනතුර එපා. මං ඇවිත් තවම සති 2යි. මට වඩා ජ්‍යෙෂ්ඨ අය මෙතන ඉන්නවා. අනික මට සුපර්වයිසර් කෙනෙක් වෙන්න තරම් සුදුසුකමක් නැහැ. මට බෑ සර් මෙහෙම. සඳසි එක දිගටම කියාගෙන ගියා. රදීෂ් සඳසි දෙස ටික වෙලාවක් නිහඬව බලාගෙන හිටියා. ඊට පස්සේ තමන්ගේ දෑත් එකතු කරලා සඳසි දෙසට බුරුල් වුණා. තමුසට පුළුවන් ද බැරිද කියන එක තීරණය කරන්නේ මම සඳසි. මං තමුසට මේ තනතුර දුන්නේ නිකන් නෙවෙයි. තමුස වැඩ කරන විදිහ අවංකකම මං දැක්කා. තමුසට මේක කරන්න පුළුවන්. ලයින් එක පාලනය කරන්නේ කොහොමද? වැරදි අල්ලන්නේ කොහොමද කියලා මං තමුසට තේරුම් කරන්නම්. ඒත් මේ තනතුර බාර ගන්න එක තමුසට දෙන choice එකක් නෙවෙයි, ඕඩ් එකක්. ඒත් මේ ගාමන්ට් එකේ බොස් මං ගන්න තීරණ ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැහැ. අද ඉඳන් තමුසි සුපර්වයිසර්. තමුසි තමන්ගේ ශක්තිය මෙතන පෙන්වන්න ඕනේ. යන්න දැන්. සඳසිට තවත් කතා කරන්න ඉඩක් ලැබුණේ නැහැ. ඇය හිස නමා බයෙන්ම කැබින් එකෙන් එළියට ආවා. නැවතත් ලයින් එකට ආපු සඳසිට මුහුණ දෙන්න වුණේ ලොකු අභියෝගයකට. කෙල්ලන්ගේ මුහුණ වල තිබුණේ දැඩි නොරැස්සුමක්. කවීෂා ඉක්මනින් සඳසි ළඟට ආවා. ඇගේ ඇස්වල තිබුණේ සැකයක් සහ කුතුහලයක්. සඳසි, උඹ ඇත්තම කියපන්. මොකද්ද මේ වෙන්නේ? උඹයි බොසු අතර මොනව හරි තියනවද? සඳසිගේ හිත ගැස්සුණා. ඇය ඉක්මනින් කවීෂාගේ අතින් අල්ලගත්තා. අනේ නෑ කවීෂා, දෙවියන් පල්ලා. එහෙම කිසිම දෙයක් නෑ. මං එයාගෙන් වැඳලා ඉල්ලුවා මට මේ තනතුර එපා කියලා. ඒත් එයා මට කෑ ගැහුවා. එයා කිව්වේ එයා කියන දේ කරන්න විතරක් කියලා. මං ඇත්තමයි කියන්නේ කවීෂා. සඳසිගේ ඇස්වල කඳුළු පිරුණා. සඳසිගේ අසරණ මුහුණ දැකපු කවීෂාට තේරුණා ඇය බොරු නොකියන බව. කවීෂා සුසුමක් හෙළුවා. හරි මං උඹ විශ්වාස කරනවා. ඒත් සඳසි අද ඉඳන් උඹට ලේසි වෙන එකක් නෑ. අර අනිත් කෙල්ල උඹට ලේසියෙන් වැඩ කරන්න දෙන එකක් නෑ. උඹට පරිස්සමෙන් ඉන්න වෙයි. කවීෂා කිව්ව කතාව ඇත්ත බව සඳසිට මොහොතේම තේරුණා. හැමෝගෙම ඊර්ෂ්‍යාකාරී බැල්මවල් මැද තමන්ට හිමි වුණු මේ අලුත් තනතුර එක්ක ජීවිතේ ඉස්සරහට අරන් යන්නේ කොහොමද කියලා සඳසි කල්පනා කරන්න පටන් ගත්තා. ඒ අතරේ තමන්ගේ ඔෆිස් කාමරයේ වීදුරුව අතරින් සඳසි දිහා බලාගෙන හිටපු රදීෂ්ගේ මුහුණේ තිබුණේ වෙනස්ම මන්දහාසයක්. සඳසිගේ හිතට මේ ප්‍රමෝෂන් එක ලොකු වදයක් වුණා. රදීෂ් තමන්ට මේ වගේ තනතුරක් දුන්නේ ඇයි? එදා පාරදී වෙච්ච සිද්ධියට තමන්ගෙන් පලිගන්න තවත් අමාරුවේ දාන්නද? නැත්නම් වෙන මොකටද?
සඳසි දවස් ගාණක් තිස්සේ මේ ගැන කල්පනා කළා. ඒත් කවේෂා නම් කිව්වේ වෙනස්ම කතාවක්. අනේ බං මෝඩ වෙන්න එපා. රදීස් සර් උඹෙන් පලිගන්න තනතුරු දෙන්නේ නෑ. සර් උඹට ආදරෙයි බං. ඕක ඕනම එකෙක්ට පේනවා. ඒත් සඳසිට ඒක කොහොමවත් පිළිගන්න බැරි වුණා. Taman කියන්නේ උපාධිතියා සාමාන්‍ය පෙළවත් හරියට කරගන්න බැරි වුණු අතේ සල්ලිවත් නැති කෙල්ලෙක්. ඒ විතරක් නෙමෙයි ඇයට ඇගේම කියලා පවුලක්වත් මේ වෙද්දි නැහැ. ඒ වගේම රදීෂ් කියන්නේ ලොකු සල්ලිකාරයෙක්. ගාමන්ට් එකේ අයිතිකාරයා. එහෙම මිනිස්සෙක් Taman වගේ කෙල්ලෙක්ට ආදරය කරයිද? ඒක හීනකින්වත් වෙන්නේ නැති දෙයක්. සඳසි හිතුවේ රදීෂ් තවමත් හිත ඇතුලෙන් Tamanගේ පලිය ගන්න ක්‍රමයක් හොයනවා කියලා විතරයි. පහුවදා උදේ සඳසි ගාමන්ට් එකට ගියේ හිතේ ලොකු බයකින්. සුපර්වයිසර් තනතුර ලැබුණට ඇයට ඒ ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. උදේ 8ට විතර රදීෂ්ගේ ඔෆිස් එකෙන් සඳසිට පණිවිඩයක් ආවා කැබින් එකට එන්න කියලා. සඳසි බයෙන් ගැහෙමින් වීදුරු දොර අරගෙන ඇතුළට ගියා. සඳසි කැබින් එකට ඇතුළු වෙද්දී රදීෂ් විතරක් නෙවෙයි තව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුත් එතන හිටියා. රදීෂ් තමන්ගේ පුටුවේ වාඩි වෙලා හිටියේ ඊටම තැම්පත් විදිහට. මිස්ටර් ශානක සන්සිටි සුපර්වයිසර් ලොග් ෂීට්ස් ටික පුරවන හැටි ලයින් එකේ ප්‍රොඩක්ෂන් රිපෝට් බලන හැටි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. රදීෂ් කිව්වා. හරි සර් කියපු මිස්ටර් ශානක සන්සිට මේසය ළඟ තිබුණු ලොකු ෆයිල් එක දිගහැරලා එකින් එක විස්තර කරන්න පටන් ගත්තා. සඳසිත් හිතේ තිබුණු බය අමතක කරලා ඒ දේවල් අහගෙන හිටියා. මිස්ටර් ශානක වැඩ ටික කියා දෙන අතරේ රදීෂ් තමන්ගේ ඉස්සරහා තිබුණු ෆයිල් එකක් බලන්න බව පෙන්නුවා. එයාගේ තියුණු ඇස් වරින් වර නැවතුනේ සඳසි ළඟ. සඳසිගේ සුදු පැහැති අහිංසක මුහුණ, පිටමැදට වැටුණු සිනිඳු කළු පාට කොණ්ණය සහ බයෙන් පිරුණු ඒ හුරුබුහුරි ඇස් දෙක දැක්කම රදීෂ්ගේ හදවත මොහොතකට නතර වුණා වගේ දැනුණා. ශානක කියා දෙන දේවල් දිහා බලමින් සඳසි වරින් වර තමන්ගේ රෝස පාට තොල්පට හපා ගන්න හැටි දැක්කම රදීෂ්ට තවත් නම් ඉවසගෙන ඉන්න බැරි වුණා. එයාගේ ඇස් මාරුවෙන් මාරුවට සඳසිගේ ඇස් දෙකයි ඒ දඟකාර පුංචි තොල් දෙකයි දිහා බලමින් පිස්සු වැටෙන්න වගේ පටන් ගත්තා. හරි ඔය ඇති. ඉතුරු ටික මං කියා දෙන්නම්. ඔයා යන්න මිස්ටර් ශානක. රදීෂ් එකපාරටම කතා කළා. හරි සර් කියපු මිස්ටර් ශානක ෆයිල් ටික තියලා කැබින් එකෙන් එළියට ගියා. මිස්ටර් ශානක කැබින් එකෙන් එළියට ගිය ගමන්ම සඳසිගේ හිත ආයෙත් බයෙන් ගැහෙන්න පටන් ගත්තා. කාමරේ තනි වුණු මොහොතේම සඳසිට හිතුනේ රදීෂ් ආයෙත් තමන්ගෙන් පලිය ගන්න හදනවා කියලා විතරයි. රදීෂ් හෙමින් තමන්ගේ පුටුවෙන් නැගිට්ටා. එයා කිසිම හදිස්සියක් නැතුව ඇවිදගෙන ඇවිත් සඳසි ඉස්සරහා තිබුණු මේසයේ කොනකින් හෙමින් වාඩි වුණා. ඊට පස්සේ මේසේ උඩ තිබුණු ෆයිල් එකක් අතට ගන්න හදද්දිම රදීෂ්ගේ අත ලාවට සඳසිගේ සුමුදු අතේ ගෑවුණා. එකපාරටම ගැස්සුණු සඳසි බයෙන් පිරුණු ඇස් වලින් රදීෂ් දිහා බලලා ඉක්මනින් තමන්ගේ අත පස්සට ගන්න හැදුවා. ඒත් සඳසිගේ බය වුණු බැල්ම දැක්ක රදීෂ් කෙල්ලට අත පස්සට ගන්න නොදී හෙමින් සඳසිගේ අත අල්ලගත්තා. සර් සඳසිගේ කටින් බයෙන් කෑ ගැස්සුණා. ඇගේ මුළු ඇඟම වෙවුලන්න පටන් ගත්තා. අනේ සර් මට යන්න දෙන්න. මං මේ තනතුරට කැමති නැහැ. මට යන්න දෙන්න සර්. සඳසිගේ හඬ බිඳී ගියා. ඇගේ ඇස් දෙකෙන් කඳුළු කැට එකින් එක කම්මුල දිගේ පහළට වැටෙන්න පටන් ගත්තා. සර් මගේ තියෙන අසරණකමටයි මම මේ ජොබ් එක කරන්නේ. අනේ මගෙන් පලිගන්න එපා තවත්. මට තවත් අමාරුවේ වැටෙන්න බැහැ සර්. සඳසි දෑත් එකතු කරලා රදීෂ් ඉස්සරහා බැගෑපත් වෙවි අඬන්න පටන් ගත්තා. සඳසිගේ අසරණ වුණු කඳුලින් පිරුණු මූණ දැක්කම රදීෂ්ගේ හිත එකපාරටම තදින්ම රිදුණා. එයා පුදුමෙන් වගේ සඳසි දිහා බලාගෙන හිටියා. තමන් මුළු හදවතින්ම ආදරය කරන මුළු ජීවිතේටම ලං කරගන්න හදන මේ කෙල්ල තාමත් හිතාගෙන ඉන්නේ තමන් ඇයගෙන් පලිය ගන්න හදනවා කියලා නේද කියන එක රදීෂ්ට තේරුණේ ඒ වෙලාවේ. රදීෂ් තමන්ගේ අතින් සඳසිගේ අත හෙමින් අතහැරියා. එයාගේ ඇස්වල තිබුණේ ලොකු පසුතැවීමක්. අඬන්න එපා ප්ලීස්. රදීෂ්ගේ හඬ ගොඩක් මෘදු වුණා. මං කැමති නෑ ඔය අහිංසක ඇස් දෙක රතු වෙනවට. රදීෂ් තමන්ගේ ඇඟිලි වලින් සඳසිගේ කම්මුල දිගේ වැටුණු කඳුළු බිඳු හෙමින් පිහදාලා. මුහුණට වැටලා තිබුණු කළු පාට කොන්න කැරැල්ල හෙමින් කන පිටිපස්සට කළා. සඳසි බයෙන් ගැහෙමින් ඒ දිහා බලාගෙන හිටියා. දැන් යන්න රදීෂ් හෙමින් කිව්වා. සඳසි තාවත් එක මොහොතක්වත් එතන හිටියේ නැහැ.
ඇය ඉක්මනින් කඳුළු පිහදාගෙන බයෙන් පිරුණු හිතින් කැබින් එකෙන් දොර ඇරගෙන එළියට දිව්වා. එළියට ආපු සඳසී කඳුළු පුරවාගෙන ලයින් එක පැත්තට එනවා කවිෂ දැක්කා. සඳසිගේ රතු වුණු ඇස් දෙකයි අඬලා තියෙන මූණයි දැක්කම කවිෂ කලබලෙන් ඇය ළඟට ආවා. සඳසී මොකද වුනේ බං? ඇයි උඹ අඬන්නේ? බොස් උඹට කෑ ගැහුවද? මොනවා හරි කිව්වද? කවිෂත් සඳසිගේ අත්ින් අල්ලගෙන ප්‍රශ්න කළා. ඒත් සඳසී කිසිම උත්තරයක් දුන්නේ නැහැ. ඇය කවිෂාගේ ඇස් මගහැරලා බිම බලාගෙන තමන්ගේ කඳුළු පිහදාමින් නිහඬවම හිටියා. එදා හවස වැඩ ඉවර වෙලා බෝඩිමට ආවට පස්සේ සඳසිගේ හිතට තවත් ඒ රහස තනියම දරාගෙන ඉන්න බැරි වුණා. කාමරයේ ඇඳුමට වාඩි වී ඉකි ගස්සමින් අඬන සඳසි ළඟට ආපු කවිෂා ඇගේ කරට අතක් තමාගෙන ආදරෙන් විපරම් කරද්දී සඳසි සිදුවුණු හැම දෙයක්ම එකින් එක කවිෂට කිව්වා. සඳසිගේ කතාව මුල සිට අගට මහගෙන හිටපු කවිෂාගේ මුහුණ ඇතුලේ පුදුමාකාර සතුටක්. කාමර් එකේ කාටවත් නැමෙන්නේ නැති ලස්සන කෙල්ල පස්සෙන් ආවත් ගණන් නොගත් රාජීස් තමන්ගේ ආදරණීය ඉහෙලියට මුළු හදවතින්ම ආදරය කරන බව කවිෂට හොඳටම පැහැදිලි වුණා. ගමේ ඉඳන් ආපු අසරණ යාළුවගේ ජීවිතයට හොඳක් වෙනවා දැකීම කවිෂාගේ හදවතට ලොකු සැනසීමක් ගෙන දුන්නා. අනේ මෝඩි, උඹට තාමත් තේරෙන්නේ නැද්ද? බොස් උඹට පලිගන්න නෙවෙයි බං ඔය තරම් ලං වුණේ. එයා උඹට මුළු හදවතින්ම ආදරේ. කවිෂා සඳසිගේ අත් දෙකත් අල්ලාගෙන පැහැදිලි කරන්න උත්සාහ කළා. ඒත් සඳසි නම් රදීෂ්ට කොහෙත්ම කැමති වුණේ නැහැ. ඇගේ හිත ඇතුලේ ආදරය ප්‍රතික්ෂේප කරන්න බලවත් හේතු කිහිපයක්ම තිබුණා. පළමු දේ සඳසිගේ හිතේ පිරිමින් ගැන තිබුණු දැඩි බය සහ අප්‍රසාදයයි. සඳසි පොඩි කාලෙම ඇගේ පියා ඇගේ අම්මවයි සඳසිවයි තනි කරලා වෙන ගෑනු කෙනෙක් එක්ක යන්න ගිහින් තිබුණා. එදා ඉඳන් අසනීප ශරීරයත් තද කරගෙන අම්මා තමන්ව හදාගන්න විඳපු දුක සඳසිට හොඳටම මතකයි. ඒ අසරණ කාලයේදී අම්මා උදව් කරන්න ආපු පිරිමි පවා කළේ අම්මාගෙන් සහ තමාගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න හදපු එක විතරයි. ඒ නිසා පිරිමින්ගේ වචන හෝ පොරොන්දු විශ්වාස කරන්න සඳසිගේ හිතේ පොඩි හෝ ඉඩක් තිබුණේ නැහැ. අනෙක් දේ වුණේ රදීෂ මුලින්ම දැක්ක දවසේ පාරේ සිටි අසරණ වයසක අම්මාට ඔහු කෑ ගහපු නපුර විදිහයි. කිසිම අනුකම්පාවක් නැති සල්ලි වලට විතරක් මුලා වුණු එවැනි තද හදවතක් තියෙන මිනිස්සෙකුට වෙන කෙනෙකුට ඇත්තටම ආදරය කරන්න පුළුවන්ද? සඳසිගේ හිතේ රදීෂ් ගැන කිසිම හොඳ අදහසක් තිබුණේ නැහැ. කවිෂා කොතෙක් කරුණ කිව්වත් සඳසිය කිසිවක් පිළිගත්තේ නැහැ. මේ අතරේ රදීෂ්ගේ පැත්තෙන් ගෙවෙන හැම තප්පරයක්ම ගෙවුනේ සඳසි ගැනම හිතමින්. එදා ඔෆිස් කැබින් එක ඇතුලේ සඳසි බයෙන් ගැහෙමින් කඳුළු පිරුණු ඇස්වලින් තමන්ගෙන් සමාව ඉල්ලපු හැටි මතක් වෙන හැම මොහොතකම රදීෂ්ගේ හිතට දැනුනේ තද පසුතැවීමක්. මන් නිසා නේද අහිංසකී එච්චර ඇඬුවේ. ඔහු තමන්ටම වරද පටවා ගත්තා. ගාමන්ට් එකේ ඉන්න අනික් හැම කෙල්ලෙක්ම රදීෂ්ගේ අවධානය දිනා ගන්න එයාගේ ඇඟේ එල්ලෙන්න උත්සාහ කරද්දී තමන් ලං වෙන්න හදද්දී බයෙන් පස්සට ගිය අඬපු මේ අහිංසක ගමේ කෙල්ල රදීෂ්ගේ හදවතට තවත් අදින්ම ලං වුණා. ඇගේ අහිංසකකම සරලකම රදීෂ්ව ඇයට තවත් පිස්සු වැටෙව්වා. දින කිහිපයක් ගෙවි ගියා. රදීෂ්ට ඕනෙ වුණේ කොහොම හරි සඳසිගේ හිතේ තමන් ගැන තියෙන බය නැති කරලා විශ්වාසය ඇති කරන්නයි. තමන් තවමත් පලිය ගන්න හදනවා කියලා සඳසේ හිතාගෙන ඉන්න නිසා ආයෙත් එක පාරටම ඇයට ලං වී කරදර කරන්න ඔහු ගියේ නැහැ. එතෙන් සිට රදීෂ් කලේ දුරට වී සඳසි දෙස ආදරෙන් බලා සිටීමයි. ලයින් එකේ වැඩ කරන සඳසිට නොදැනෙන්න තමන්ගේ වීදුරු කැබින් එකේ සිට හෝ දුරින් ඉඳගෙන ඇගේ හැම චලනයක් දෙසම ආදරණීය බැල්මෙන් බලා සිටීමට රදීෂ් පුරුදු වුණා. මේ විදිහට තවත් දවස් දෙකක් සෙමින් ගෙවි ගියා. ඒත් ඒ දවස් දෙකේම රදීෂ් ගාමන්ට් එකට ආවේ නැහැ. හැමදාම තමට නොදැනෙන්න දුරට වෙලා තමන් දිහාම ආදරෙන් බලාගෙන හිටපු ඒ රූපය එක පාරටම නැති වෙද්දී සනසිගේ හිතට නොදැනීම ලොකු පාළුවක් සහ නාදුරන බයක් එකතු වුණා. ඇයි මේ මිනිස්සයා දවස් දෙකකින් ආවේ නැත්තේ? එයාට මොකක් හරි කරදරයක්වත්ද? සනසිගේ හිත ඇතුලේ ප්‍රශ්න කෝටියක් කැරගෙන පටන් ගත්තා. කවිෂාත් ගමේ ගිහින් නිසා මේ ගැන අහලා දැනගන්නවත් කෙනෙක් ඇයට හිටියේ නැහැ. ඒත් මොකක් හරි ලොකු අනතුරක් වුණා නම් ගාමන්ට් එක පුරාම ඒ ආරංචිය පැතිරෙනවා නේද කියලා සඳසිට හිතුණා. කිසිම ආරංචියක් නැති වෙනකොට ඇගේ හිතේ තිබුණු නොසන්සුන්කම තවත් වැඩි වුණා. තමන්ට
නපුරුකම් කරපු, බය කරපු ඒ නපුරු බොස් ගැන මෙච්චර හිතෙන්නේ ඇයි කියලා සඳසිටවත් තේරුම් ගන්න බැරි වුණා. මේ ගැන හිතම ලයින් එකේ වැඩ කරමින් ඉද්දී ගාමන්ට් එකේ පියන් කෙනෙක් ඇවිත් සඳසිට පණිවිඩයක් දුන්නා. සඳසි මිස්, බොස්ගේ ගෙදරින් කෝල් එකක් ආවා. බොස්ගේ ඔෆිස් කාමරේ තියෙන අත්‍යවශ්‍ය ෆයිල් වගේක් අරන් මිස්ටර් ඉක්මනින්ම ගෙදරට එන්න කිව්වා. ඒ පණිවිඩය ඇසුණු සඳසිගේ හදවත එකපාරටම ගැස්සී ගියා. එයාගේ ගෙදරට මහරෑ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මං කොහොමද එහෙ යන්නේ? සඳසිගේ හිතට ආයෙත් පරණ බය නැගී ආවා. ඒත් එක්කම ඇයට මතක් වුණේ දවස් 2කින් නොදකපු රදීෂ්ගේ මූණ. එයාට ඇත්තටම අසනීපයක්වත්ද කියන කුතුහලය ඇගේ බයට වඩා වැඩි වුණා. තවත් තප්පරයක්වත් පරක්කු නොවුණු සඳසී අවශ්‍ය ෆයිල් ටිකත් පරිස්සමින් අතට අරන් බයෙන් ගැහෙන හිතින්ම රදීෂ්ගේ ගෙදරට යන්න පිටත් වුණා. රදීෂ්ට තිබුණේ ගෙයක් නෙවෙයි, ඇපාර්ට්මන්ට් එකක්. සඳසී බයෙන් ගිහින් ඇපාර්ට්මන්ට් එකේ දොර ළඟ තිබුණු බෙල් එක ගහද්දීම දොර ඇරුණා. එළියට ආපු රදීෂ්ව දැක්කම සඳසිට මොහොතකට තමන්ගේ ඇස් දෙක පවා අදහා ගන්න බැරි වුණා. වෙනදාට ෂර්ට් එකක් ඇඳලා දැඩි ස්වභාවයෙන් ඉන්න රදීෂ් වෙනුවට එතන හිටියේ ඊටාම සරල ඒත් කඩවසම් පෙනුමක් තියෙන වෙනස්ම රදීෂ් කෙනෙක්. එයාගේ මුහුණේ වෙනදා තියෙන නපුරු පාට වෙනුවට තිබුණේ මෘදු ආදරණීය බවක්. ඇතුළට එන්න සඳසී, වාඩි වෙන්න. රදීෂ් හෙමින් කිව්වා. ගෙදර වෙන කිසිම සේවකයෙක්වත් වෙන කෙනෙක්වත් පේන්න හිටියේ නැහැ. සඳසී අතේ තිබුණු ෆයිල් එක ටිකක් තද කරගෙන බයෙන් සාලේ තිබුණු සෝෆා එකෙන් වාඩි වුණා. ටික වෙලාවකින් රදීෂුණු තේ කෝප්පු දෙකකුත් හදාගෙන ඇවිත් සඳසී ඉස්සරහා තියෙන මේසයෙන් තිබ්බා. බලන්නකෝ මගේ තේ එක බීලා රසද කියලා. රදීෂ් හුරුබුහුට හිනාවක් දාමින් කිව්වා. සඳසී පුදුමයෙන් ඇස ලොකු කරගෙන රදීෂ් දිහා බැලුවා. සර්ද හැදුවේ? මේ ගෙදර වෙන කවුරුත් නැද්ද සර්? නෑ, මං තනියම ඉන්නේ. ඉක්මනට මැරි කරලා ඔයාව ගේන්න ඕන. රදීෂ් තේ කෝප්පේ අතට ගන්න ගමන් ඊටාම සැහැල්ලුවෙන් කිව්වා. ඒ එක්කම උණු තේ ගුරක් බීපු සඳසිගේ කටත් පිච්චිලා එකපාරටම කැස්සක් ආවා. මොකද සර් කිව්වේ? සඳසි ලැජ්ජාවෙන් සහ කලබලෙන් ඇහුවා. නෑ මොකුත් නෑ. රදීෂ් කටකොණෙන් hina වෙවි කිව්වා. මේ විදිහට දෙන්න අතරේ ගොඩක් වෙලාවට තිබුණු බය නැති වෙලා සුහද කතා බහ ගොඩ නැගුණා. සඳසී හෙමින් එයාගේ සැබෑ කුතුහලය එළියට ගත්තා. සර්, ඇයි දවස් 2කින් ගාමන්ට් එක පැත්තේ ආවේ නැත්තේ? පොඩි ඔළුව කැක්කුමක් ආව සඳසී. දැන් නම් මේක ටිකක් අඩුයි. මේ ෆයිල් ටික හදිස්සි නිසායි අනික් දේ මට ඔයාව බලන්න ඕන නිසායි ගෙන්න ගත්තේ. රදීෂ් සඳසීගේ ඇස් දෙක දිහා කෙලින්ම බලලා කිව්වා. රදීෂ්ගේ කෙලින් කියපු වචනවලට සඳසීගේ මුහුණ තදින්ම රතු වුණා. ඇය ලැජ්ජාවෙන් මෙ බලාගත්තා. ඊට පස්සේ ගාමන්ට් එකේ ඉදිරි වැඩ කටයුතු ගැන ටික වෙලාවක් කතා බහ කළාට පස්සේ සඳසී තමන්ගේ බෑග් එක අතට අරන් යන්න පිටත් වෙන්න හදද්දිම එක පාරටම එළියෙන් ලොකු අකුණු පාරක් එක්ක මහ වැස්සක් කඩාගෙන වැටුණා. එක පාරටම ආපු මහ හඬට සඳසී බයෙන් ගැසිලා ආයෙත් පස්සට වුණා. වැස්ස දකිනකොට ඇගේ හිතේ ලොකු කලබලයක් සහ බයක් දැනුණා. ඒත් ඒ වැස්ස දිහා බලපු රදීෂ්ගේ කටකොණට ආවේ හරිම ආස හිනාවක්. එයාගේ හිත සතුටින් පිරී ගියා. තව ටිකක් බලලා යන්න සඳසී. මේ මහ වැස්සේ යන්න බැහැනේ. මං ඔයාව ඕන නම් වැස්ස පෑවම වාහනෙන් ගිහින් දාන්නම්. රදීෂ් ආදරණීය හඬකින් කිව්වා. නෑ සර්, කමක් නෑ. මං වැස්ස පොඩ්ඩක් පෑවුවම යන්නම්. සඳසී හෙමින් කිව්වා. දෙන්නම නොකිය තේරුම් ගත්තු එක දෙයක් තිබුණා. මෙච්චර දවසක් හිත ඇතුලේ තිබුණු බය, සැකය, වෛරය හැමදේම අයින් වෙලා. දෙන්නාගේ හිත ඇතුලේම දෙන්නා ගැන ලොකු ආකර්ෂණයක් සහ ආදරයක් පටන් අරන් ඉවරයි කියන එක. මේ මහරෑ කඩාගෙන වැටුණු මහ වැස්සත් ඒ ආදරයට දෙවියන්ගෙන් ලැබුණු ලොකු ආශිර්වාදයක් වගේ දෙන්නටම දැනුණා. ඉතින් මේ ආදරණීය කතාවේ දෙවෙනි කොටස මේ විදිහට අවසන් වෙනවා. අද කතාව මුලින් ඉඳන් අහපු කෙනෙක් නම් කතාව ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.